සුබ දවසක් හැමෝටම. බබිකුට මුලින්ම ඝන ආහාර හඳුන්වලා දෙනකොට බෙරිබත කියන්නේ ඊටම ගුණදායක වගේම පහසුවෙන් ජීර්ණය වෙන ආහාරයක් නේ. එහෙනම් අපි අද බලමු බබාලගේ පළමු ආහාර වේලේ හිමත් නැත්නම් බෙරිබත නිවැරදිව සහ ගුණදායකව පිළියෙල කරගන්නේ කොහොමද කියලා. බෙරිබත හදන්න අපිට අවශ්‍ය වන්නේ ඊටම සරල දේවල් කීපයක් විතරයි. අපි දැන් බලමු අවශ්‍ය දේවල් ටික. මූලිකවම අපිට අවශ්‍ය වෙන්නේ හාල්. මම මෙතන අරන් තියෙන්නේ සුවඳල් හාල්. බබාලට දෙන්න සුදුසු ඕනම හාල් වර්ගයක් ඔයාලට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ මව් කිරි. එහෙමත් නැත්නම් බබාලට දෙනවා නම් ෆෝමියුලා පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරන්නේ ෆෝමියුලා. ඊළඟට අපිට ඕනේ පිරිසිදු වතුර. අපි දැන් බලමු බෙරිබත හදන්නේ කොහොමද කියලා. මම මෙතන අරන් තියනවා හාල් තේ හැඳි දෙකක්. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. මම හාල් ටික 3 පාරක් හොඳින් හොදලා බබාගේ කෑම උයන භාජනයට දාගත්තා. දැන් අපි සාමාන්‍යයෙන් බත් එකක් උයන ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් හාල් එකට දාගන්න ඕනේ. දැන් ලිපේ ගින්දර වැඩි කරලා හාල් ටික තියලා පියනෙන් වහලා හාල් එක උයාගමු. වතුර උතුරුවට පස්සේ ගින්දර හොඳටම අඩු කරලා පියනෙන් වහලා උයා ගන්න. දැන් මේ තියෙන්නේ හොඳට ඉදුණට පස්සේ බත් එක. මම බත් ඇටයක් පොඩි කරලා පෙන්නන්නම්. බත් එක බෙරි වෙන්න හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් උයපු බත් ටික මත ගාගමු. මම බත් එක මත ගාගන්නේ පෙනේරෙන්. ඔයාලා ගද්දි පෙනේරි මීට වඩා ලොකුවට ගන්න. මොකද මං ගත්ත එක පුංචි, මේකෙන් ටිකක් අමාරුයි. මේ තියෙන්නේ මත ගාගත්ත බත් එක. මේක ගොඩාක් ඝන තලපයක්. අපි මව් කිරි නැත්තම් ෆෝමියුලා පාවිච්චි කරන්නේ විශේෂ හේතු දෙකක් උඩ. එකක් තමයි මේ ඝන තලපය අර්ධ ඝන කරගන්න. ඒ වගේම පුංචි පැටියට කිරි රස විතරනේ හුරු. ඒ නිසා කිරි රසත් එක්ක ආහාරය දෙන්න තමයි අපි ෆෝමියුලා නැත්තම් මව් කිරි මේකට එකතු කරන්නේ. දැන් මම ෆෝමියුලා ටික ටික දාලා තලපේ මෘදු කරගන්නවා. ඔන්න අපි දැන් බෙරිබත් එක හදාගෙන ඉවරයි. මේ විදියට තමයි තියෙන්න ඕනේ පුංචි පැටියගේ බෙරිබත් එක. මම දැන් මේ ඔයාලට පෙන්වන්නේ බෙරිබත් එකේ හරි පදම. ඒ කියන්නේ හැන්ද පාත් කරද්දී කොටසින් කොටස වැටෙන්න ඕනේ. කියන්නේ ගලාගෙන යන විදියට වැටෙන්නේ නැතුව මේ විදියට කොටසින් කොටස වැටෙන්න ඕනේ. ඒක තමයි පෝෂණීය විදියට බෙරිබත් එක හදාගන්න හරිම පදම. මේ විදියට බෙරිබත් එක හදාගත්තොත් පුංචි පැටියට පෝෂණීය වගේම ගුණාත්මක විදියට ඔයාලට බෙරිබත් එක දෙන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.